අපි ජීවත් වෙන මේ පෘථුවිය ඉර වටේ කැරකෙනවා. අපි ඒකට කියනවා භ්‍රමණය කියලා. ඉර වටේ කැරකෙන ගමන් පෘථුවිය තමා වටෙත් කැරකෙනවා. අපි ඒකට කියනවා පරිභ්‍රමණය කියලා. ඔය ක්‍රියාවලිය කොයිතරම් වේගයකින් සිද්ධ වෙනව ඇද්ද? ඒ කියන්නේ ඔබට අදහසක් තියෙනවද? නැත්නම් අපි මෙන්න මේ විදිහට පොඩි උදාහරණයකින් මේක බලමු. අපිට සාමාන්‍යයෙන් ටවුන් ඒරියා කියලා කියන්නේ නගරබද සීමාවකදී ඇරෙන්න බොහොම පැහැදිලි පාරක නම් බයික් එකක එහෙම නැත්නම් කාර් එකක වගේ වාහනයක යනවා නම් පැයට කිලෝමීටර් 70ක් විතර උපරිම වේගයකින් යන්න පුළුවන්. ඊට වඩා යන්න බෑ සාමාන්‍ය පාරක. හයිවේ එක එහෙමත් නැත්නම් අධිවේගී මාර්ගයක යනවා නම් පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙනුත් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ යනකොට අපිට තේරෙනවා පැයට කිලෝමීටර් 100ක් කියන්නේ දෙයනේ කොයිතරම්නම් වේගයක්ද කියලා. එතකොට ඔබට පැයට කිලෝමීටර් 100ක වේගය ගැන යම්කිසි අදහසක් තියෙනවනේ. එතකොට ඔබ මෙන්න මෙහෙම ගණන් හදලා බලන්න. පැයට කිලෝමීටර් 100 අපිට ඒ තරම් දැනෙනවා නම් අපේ පෘථුවිය ඉර වටා පැයට සතපුම් 1000ක විතර වේගයකින්. ඒ වේගය පැයට කිලෝමීටර වලට පරිවර්තනය කරොත් පැයට කිලෝමීටර් 1600ක විතර වේගයකින් අපි ඉන්න පෘථුවිය ඉර වටේ කැරකෙනවා. දෙයනේ ඔහොම දෙයක් වෙනවා කියලා අපිට හාංක 20ක්වත් දැනුණවත් නෑ නේද? දැනුන් නැති නිසා ඉතින් අපි ඔය ගැන වැඩිය හිතුවෙත් නැහැ. ඔය ගැන අපිට වැඩි ගානකුත් නැහැ. හැබැයි මේ ඉර වටේ යන ගමන පෘථුවිය එක තප්පර 5කට හරි නතර කරොත් මොනවා වෙයිද කියලා ඔබ හිතලා තියෙනවද? ඔබ හිතන්නේවත් නැති දේවල් ගොඩක් වෙනවා. ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ.